Yes, sir. Mokada Venne showbiz and homies. Only thing other tell you Zach Chan කැරුතින අලුත්ම වීඩියෝ කරගෙන ඇවිල්ලා තියෙන්නේ. අද ඉතින් අපි යන්න හදන්නේ මට අලුත්ම හම්බුන අලුතින් මචං සමාජ මාධ්‍ය ජාල කලබල සීන් එකක්. කෙලින්ම අද මට සෙට් වුණා මචං. කවුද දන්නවද? අපේ මෙන්න මේ පැත්තෙන් ඉන්න මචං අස්මික සිල්වා කියන්නේ කවුද කියලා දන්න අය දන්නවා. ඉතින් නැති අය මේ වීඩියෝ එකෙන් දැනගන්න. කෙලින්ම විටක ගායකයෙක්. විටක නළුවෙක්. විටක සුපිරි චරිතයක් තමයි අස්මික සිල්වා කියන්නේ කෙල්ලන්ගේ සීන කුමාරයා. සහන් මිහිරංගගේ වගේ වොයිස් එකක් තියෙන පොරක් තමයි කියන්නේ. අස්මික සිල්වාගේ අද වීඩියෝ එකක් බලන්න යන්නේ සුද්දාසන් සුද්දිස්. මේ මූණෙල්ලන් ඉන්න බෑ මගේ වීඩියෝ බලන්න නම් හොඳේ මේ මට පේන හොඳේ. ලෝගන්න එපා මට කියලා. ඔයා මේ hina වෙලා ඉන්න හරිද? hina වෙලා ඉන්න එහෙනම් එල කරුයි අපි යම් වීඩියෝ එකට let's go to the video. ඊට දාලාද හොඳ නැතිවද හොඳ? එයා බැඳලා ගහන්න එපා නුවන්. බැඳපු What the hell man? බැඳපු කට්ටිය ගහන්න එපා. මොක? මොන කරදරයක් කරන්නේ? කට්ටියට ගහන්න එපා. අලුත් කෙල්ලෙක් හොයාගන්න. මම බලාගෙන මෙයා ඊයේ ටෝක් කරනවා යා පැත්තේ ඉන්න කොල්ලෙක්ට. ගිෆ්ට් එකකින් ටෝක් කරනවා යාට මං ආදරේලු. තෝ කට්ට ගෑණි. දාන්නේ බාලෝ. පිත්තල ගෑණි. අට්ට ගෑණි, පිත්තල ගෑණි, යකඩ ගෑණි. බැදලා කියලා කියපන් යකෝ. නුවන් ඔයා කියන නුවන් ගහන්න ආසම බැදපු අයට. මාව බැදලා නැහැ ඔබ. මාව බැදලා නැහැ. දැන් මං කාමරේ තුලට ඔබ කලේ පාරක් ගහලා යන්නද? ළමයි ඩබල් වෙනවා කන බොන කොල්ල ගහන්න නැත්තම් පරදිනවා. ළමයි ගැම්ම ගන්න තාම එක එකක් ගැම්ම ගන්න ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාලා ගැම්ම ගන්න මගේ වීඩියෝ එකට ගැම්ම ගන්න. දිනුන්නේ නැහැ ළමයි. ඩබල් කරමු මේක අපි දිනුවොත් අනිවාර්යෙන් ගැම්මට ඒකි දත්මා දිනවා ළමයි ගැම්ම මදි ලයික් කරමු මගේ උන්ට කෝ මගේ ඡායා thank you මගේ කොල්ලෝ thank you මගේ පැටියෝ thank you ළමයි ගැම්ම ගන්න නාදානි ගහන්න කතා කරන්නේ. මේ ෆීල්ඩ් එකට මං ඒ උනාට ආස. මං ආස මේකට පැටියෝ. මං ආස මේකට. මොකද්ද වෙන්නේ ආ මේ TikTok එකේ අර ඉස්ටා මන් දන්නේ නැහැ මන් TikTok නැහැ ඉස්ටා සීන් නේ. ඉස්ටා සීන් එක කන ඒ සීන් කියන්නේ. නෑ හද කරා යා බලමු. මේකත් ලස්සනයි. ඒක දාපම ඔයා නිකන් අර මේ ස්පා කියන පඩුවක් වගේ. ඔහොම කෙලින් කියන්න එපා ගෝතයෝ. මේ ලස්සන මොන අනේ අම්මේ තිමුන් එකක් දිලා කන්ට ගන්න. ස්පා වලින් බඩු දැකලා දිනවද? ස්පා ආයක දාන්න මන් ස්පා වල බඩුත් ඉන්නේ ඔය වගේ තමයි. මේ කියන්නේ වාගේ ස්පා එකට. ඇයි මං ওই පෝස්ටර් වල දාගෙන කනට මලක් ගාගෙන එමි ඉන්නවා. යද්දි පේනවා. ස්පා වල බඩුවක් වගේ. හරියන්නේ නැහැ පැටියෙක්. නගලන්නේ. ගැම්ම ගන්න එහෙන් ලඟ වෙනවා මගේ බබාලා එහෙන් ලඟ වෙනවා පැටියෝ. ගැම්ම ගන්න මේක අපි දිනුවොත් අනිවාර්යෙන් ෆිල්ටර් තුන ඇත්ත මොනක් තුන දෙකම හොඳ. දෙකම හොඳ තමයි. රේන්ජ් එක ඉකිට කරන්න වෙනවා. නුවන් ඔයා කියන්න මොකක්ද හොඳ ඇත්ත මූණද ෆිල්ටර්ද? ඔයා කියන්න මොකුත්ම හොඳ. මේකද හොඳ? දැන් ඔය ඇත්ත මූණද? දැන් ඔය ෆිල්ටර් එකට දාන් ඉන්නේ. ෆිල්ටරය. මේ ඇත්ත මූණ. පාලයන් ගන්න බොරු කියන්නද මේ බලපන්. අස්මික අයියා කොහොමද කියන්නේ බං? මේ දෝ දාලා තියෙන ෆිල්ටර් එක මේ ඇත්ත මූණ. පාලයන් වකුඩු බැල්ලි බොරු කියන්නේ නැතුව නාඩි අරුට බලපන් තෝනේ දැන් ඔය ෆිල්ටර් දාගෙන මේ බලන් ෆිල්ටර් නෙමේ. බලන්න. ගැම්ම මදි අන්න එහෙන් ලඟුණා ළමයි අන්න එහෙන් ලඟුණා මගේ උන්ට එක ලඟුණා අයියෝ ලඟුණා ළමයි ලඟුණා තොල් දෙක උඹේ අම්මා නාඩි වැඩෙන්නේ නැති අලියකින් වං ඇටේ වගේ හුත්තගේ මූණ දුවපන් ඒසික බඩුව මේ වගේ ඉස්සර අපේ සෙට් එකේ සිටිය පොරම් මචං ජාලේ කියලා වීඩියෝ වලට මේ රියැක්ට් ජාලේ කියලා වීඩියෝ කරලා බන ගන්නවායි දුගේ වැඩේම ඉඳේ පාන්ත නෙට්ලි නම් බැලගන්න. මේ සීන් එකේ ඉන්න දැල්ලත් මේ අස්නික අයියත් බලමු. ඕ මගේ පැටියෝ ඇයි ස්ක්‍රීන් එක ඩබල් කරන්න ගැම්ම මදි ළමයි ඩබල් කරමු ගාමු ළමයි ස්නයිප් කරමු
Skynet hit ඔන්නේ. සචි යෝ මම මාරෙන් දිනියා හරි ගුරුසු අරන් එන්න ගිහිල්ලා අනේ මේ අස්නික ඔයා මේ මැච් 4ක් 5ක් ගහලානේ කිව්වේ මේවා දැන් තාම ගහලා නැහැ ආහා නාඩි අම්මට නෝක ඵලයන් පට්ටපතුරු දාන්න නැහැ ගේ අරන් වරෙන් බුරුසෝ ගිහිල්ලා පොකනෝදී ගිහිල්ලා මාව මිනිමාරු එක් කරගන්න නැතිව නැත්තම් තෝ ඵලයන් මම අර කෙල්ලත් එක්ක ගහන්න ඉතින් මට පාන්ද බපාලයා මටත් පාන්න නෑ උත් තොට රීච් හදලා දෙන්න වකුඩු බෙල්ලි ආවෝ අස්නික අයියා නිකන් චාටර් නේ කතා කරන විදිය. අරන් වරෙන් ඉක්මනට ගිහිල්ලා පාලයා අරන් වරෙන් දාන්නේ දත් මදිනකන් දාන්නේ බලන්න දින්නේ අස්නික අයියා දින ආදරේ දත්මත් දිනකන් දාන්නේ වීඩියෝ එක. දත්මදල් තමයි මේ වීඩියෝ මට කරන්න හිතෙන කරන්නේ ඉරිද්ද මචං. ඉරිද්දට තමයි මචං ලංකාවේ බහුතරයක් දත්ම දින්නේ. අවසර තමයි දත්ම. මාත්‍ය නා. ෆෝටෝ වෙලා ඊට මං රීච් එක පොඩ්ඩක් වැඩි කරගෙන මං යනවා යන්න. තොට වලියක් ගහලා. අරන් වරෙන් ගිහිල්ලා. අරන් වරෙන් ගිහිල්ලා ඉතින්. කියන්නේ ඵලයන් ගින් අරන් වරෙන් දබ්බුරුසුව. මට මල පැනලා තියෙන්නේ. හයි හයි අස්නික අරන් වරෙන් ගිහිල්ලා අරන් වරෙන් දිලේ එක. හයි නූකා ගිහිල්ලා අරන් වරෙන් මේකෙන් නේ තෝ හම්බ කරන් ගන්නේ. චැලෙන්ජ් එක කරපන් වකුඩු බැල්ලි. පයින් මට හයි අරන් වරෙන් ගිහිල්ලා ඉතින්. හයි අත්තක් නානවා යාසේ. අරන් වරෙන් ගිහිල්ලා. අස්නික හයි බායි කින්නද ඵලයක් තෝව ගන්න ආයි බලපන් ආයි ගත්තොත් මම පොන්නේ එක්කනවා ආයි ගන්නෙම නැහැ පට්ටම චැලෙන්ජ් එකක් කරන්න ඉතින් නාඩි වෙලින් නැති ඵලයන් ගිහිල්ලා අරන් වරෙන් නෝක අරන් වරෙන් ඩිලේකම ආව මිනිමරුවෙක් කරගන්න එපා එල්ලනවා මතක තියාගනින් තෝගේ Facebook එක මම මේකට දිගාරිනවා දිගාරිනලා Facebook පෙන්නලා විරලා තොට කොල්ලොන්ට කියලා මැසේජ් දැම්මනා තොට ගෲප් හදනවා තෝගේ ෆේක් හදනවා මතක තියාගනින් තෝ චැලෙන්ජ් එක කරේ නැත්තම් ගිහිල්ලා අරන් වරෙන් අන්න චිටි කැටි ආවනේ නාගස්සන්නේ අරන් වරෙන් ඉලික්මද මගේ චිටි අනේ උරුත්තලේනේ උරුත්තල කොප්පු දිලකකුළු උරුත්තල බලන්න කොප්පත් නැතිනම් අස්නික අයියාගේ චෝද මූණ ගානිට කන පලෙන් එකක් දෙන්න මොට්ට කන පාන්නවා. කරන්නේ. බෙදියන මිනි කන චං චං ඉක්මනට අරන් වරෙන් ඉතින් වෙන මොකක් හරි ඉෆෙක්ට් එකක් දාගෙන ඉන්න නෑ චැලෙන්ජ් එක නම් චැලෙන්ජ් එක කරපන් උත් අම්මට නෝ ගහලා ඵලයන් නාඩි වැඩින්න හිටර් එක ගන්නද ගානක් ඉන්න හිටර් එක ගන්න හරි මම යනවා අපෝ උකුණු කරපු කිව්වොත් මම යනවා ඕනනම් ගන්න එපා මම යනවා එහෙනම් ඉක්මනට අරව කරපන් හිටර් මේක චැලෙන්ජ් මොකෙද්ද? වෙන හිට්ටර්ද? සුදු ඩෑල්ලා මචං. එක කරන්නේ නැහැ හිටර් ඒක චැලෙන්ජ් එක කරන්නේ නැහැ දිව්වා උඩක ගොම් වේසිය ගන්න එපා. ගොම් ගන්න එපා. මේ මං ගත්තේ දන්නවද උඹට කියලා වලියක් ගස්සන්න ඒකේ දිව්වා ගානවා මං ඔකිට මාව දැක්ක ගමන් දුවනවා වැලවේසි. පොල් ගෙඩියක් දෙන්නම් කියලා බැංකුවට සල්ලි දාන්න කියලා දැම්මේ නැහැ නේ ආපෝ ඇතියදී අරප කියන අම්මා අස්නික අයියා මචං කෙලින්ම ඇවිල්ලා තියෙන මචං මියුසිකල් එකට ඇවිල්ලා තියෙනවා මියුසිකල් සින්දුවක් අහලා නම කිව්වම හඳුනන Facebook cover ගීත කලාවෙන් රටම හඳුනාගත්තු බුකියේ සිහින කුමරා අෂ්ටික සිල්වා Kandulal adu venne neti
කිරියාව. හඳුනන මේ සින්දුවට විරහවට කිරියාවේ. අස්මිකයි. ඒක අවුරුදු කුමාරයෙකුට අස්මිකයි එකකින් කියේ. අනේ ඔය එක දිග්ගයි නේ. guys ඉතින් මම ෂයාන් අයගෙන් සමාව ඉල්ලුවා මගේ page එකේ මම දාලා තියෙන ඕගොල්ලෝ දකින්න නැති මම කියන්නේ මේ page එක දැන් ඔය post share කරපු මල්ලිලා ඉන්නේ ඕගොල්ලන්ට පුළුවන් මේ වීඩියෝ එක share කරන්න හැබැයි බලාපොරොත්තුෙන් ඉන්න ඇත්තේ සමහර විට මේට වඩා ලොකු වෙනසක් ඒ කියන්නේ කුණු හර්ප කියලා කෑ ගහලා බොහොම අමාරුවෙන් මම මේ සින්දුවක් කරලා තැනක හදාගත්තේ තැනක් හදාගත්තේ ඉතින් ඇත්තටම වෙඩින් 40කට ගිහිල්ලා තියෙනවා ඔරිජිනල් සින්දුවක් ආවා එදා ටෙන්ඩින් ආවා ඉතින් ටෙන්ඩින් ඇවිල්ලා තියෙන ඔරිජිනල් සින්දුව. ඉතින් ඒක නිසා ඇත්තටම හිතර දුකක් දැනුම වෙලාවක ඉතින් ඇත්තටම මම ඇත්ත කතාව කිව්වොත් මම ශිහාන්ගේ උපන්දිනේට සින්දුවක් දීලා තිනවා ඇත්තටම හොඳයි බල මේ ඇනිවර්සරි එකට වව් ඒ තරම් ආදරේ හරිද එතකොට මම එහෙම කරලා ඇත්තටම කුණු හරපයක් කියක වැරදි ඇත්තටම වැරදි මම දැන් කියලා තිනවනේ එතකොට ඒ වැරද්ද නිවැරදි කරන්න තමයි තුන් පාරක් පස් පාරක් විතර සමාව ඉල්ලුවේ 10 පාරක් සමාව හරි දැන් ශිහාන් අයියේ ඔයා අදින් පස්සේ ඔක් කතා කරන්න එපා දැන් ඔයාගේ ඔය පොඩි වීඩියෝ ගන්නේ කොහොම හරි අස්මික සිල්වා අයියා විසින් සෙහන්නල් මම කර කියවිලා ඒකට සමාව ගන්න මන් දන්නේ නැහැ වීඩියෝ එකක් කෙනෙක් ලයිව් එකක් නේ ඒතකොට ලයිව් එකේ මම වාගේ අම්මට බැනලා තිනවා හරි අම්මට හොඩු අඩ එහෙම මේ අම්මලාට බයින්න එපා හොඳේ අස්මික අයියා වැරදි උනාට බයින්න එපා චාටර් ඒ හරි කියන්න මම දැන් වාගෙන් සමාව ඉල්ලලා තීද්දී හරි ආයෝක මතක් කරන්න එපා මොකද ඔය කොන්සර්ට් මම ආයෙ බලන්න ඉන්නේ නැහැ මොකද ඉතින් හදවතේ ගායකයෝ උනාට හදවතේ කොනකවත් ඉතින් එයා කැමති නැත්නම් අපි ඊළ වැඩක් නැහැ නේ අඩේ මොකද්ද ඒක බලන්නත් ඕන මචං පාච්චල් වීමේ සීමාවක් තියාගන්න මිනිස්සෙක් වුණාම එකෙන් මේක ඒක රෙස්පෙක්ට් කරන්න ඒ වුණාට ඉතින් අර අම්මා තාත්තට බයින්න නම් චාටර් ඈ දත් තියෙනවා අතපය තියෙනවා අන්න ඒකයි මම කියන්නේ ඕගොල්ලන්ට තේරෙනවා ඇති සියාන් අයියගෙන් මම ඇත්තටම එයාගේ අම්මගෙන් සමාව ඉල්ලුවා I'm sorry very sorry ඉතින් මේ ශිහාන් අයියගෙත් ඉල්ලුවා එයාගේ වයිෆ් කිනුත් ඉල්ලුවා ඇත්තටම මේ මෙහෙමයි ඉතින් ඇත්තටම මිනිස්සුන්ට වෙන්න පුළුවන් දේවල් තියෙනවා අපල කාලවල තියෙනවා ඒ කාලෙදී ඔන්න කවුද මන් දන්නේ දෙවිවරුකුත් මේ කොල කකා හිටියා කියන්නේ අන්න ඒ වගේ කාලයක් තියෙනවා කවුද බං කොල කකා ඉන්නේ පළතුරු කකා කාලේ වෙනස් වුණාම ඒ කාලෙදී මිනිස්සු වෙනස් වෙනවා ඕකේ තේරුණාද එතකොට මේ that's right my boy මම කියන්නේ ඒකයි ඕගොල්ලෝ කල්පනා කරන්න මට ඇත්තටම මං හිතන්නේ මට ආයෙ වෙඩින් හම්බෙයි කියලා ශිහාන් අය කියූප එකේ අවුලක් නැහැ මට වෙඩින් හම්බ වෙනවද අපි අවුලක් නැහැ අපි අශ්නික අයියගේ වෙඩින් කරන් අශ්නික අයියා සින්දුම කියමු වැඩේ ඉවරයිනේ අපිට වෙඩින් දුන්නේ ඉතින් කනගොන මිනිස්සු ඇත්තටම ෂෙයා කරන්න මේක අනිවාර්යෙන් අශ්නික සිල්වාගේ ෆෑන්ස්ලා ඉන්නවනම් ෂෙයා කරන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ශිහාන් මම දඩාර ෆෑන් කෙනෙක් ෆෑන් කෙනෙක් ඇත්තට මං බොරු කියන්න ඕනේ ඇත්තටම පළතුරු වට්ටි පාවා පූජා කරලා තියෙනවා ඒ කියන්නේ කාටද අපිටද ෆෑන්ස්ලට ශිහාන් අයියද අපි දුන්න දේවල් කියන එක හරි නෑ එහෙනම් මොකද කියන්නේ එයා ඒ කියන කතාවත් එක්ක මිනිස්සුන්ගේ වෙනස් වීමක් තියෙනවනේ ඒක තමයි පළතුරු වට්ටි පූජා කරලා තියෙන උපන්දිනේට ඇතුළේ එක සැරේ මම ඩෙකරේෂන් වගේක් කියවා ඒ ගේන පළතුරු වට්ටි උඹ කා හම්බන් අයියෝ බර් ට්‍රැක් බං ට්‍රැක් සිරාටම ට්‍රැක් ඒක ගත්තේ නෑ ෆෑන්ස්ලාගේ දේවල් ගන්නෙ නැහැ කියලා හරිද හැබැයි මම දැකලා තියෙන ඕන තරම් මිනිස්සුන් ගන්න අපි අර පේමන්ට් එකේ නත්තල් බඩු වික්කින්ද වෙන්නේ නැති එහෙම කියන්නේ නැත්තේ ඒනට ඒකත් වැරදි හරි හදවතට දැස් දෙන්න බුද්ධියට හදවතට දැස් දෙන්න බුද්ධියට සමන් දෙන්න මන් දෙන්න God bless you අන්තිම කෑල්ලට කක්ක ඩිංග හුගියා
මචං මේ තියෙන්නේ සීන් එක මචං අඩේ කොන්සෙප්ට් එක මේ බයිනුනේ අශ්නිකේට අඩෝ ඒක අවුල් බාන්ති මචං අඩෝ සිරාටම අවුල් මචං ඒක නම් Right. Sorry, අවුල් ගානක් තිස්සේ මේ අඩෝ අවුල් මචං සිරාට මේක අවුල් බෑ දිනුදාහම්මද මචං එහෙම ගන්න සෙට් නෑ මචං කරන හැමදේම ඉස්සෙල්ලා ඉන්නවා. හැබැයි දැකපු අය ඇති ක්ලිප් එක අම්මට මොනවද බයි කියලා කියන්නේ නැහැ. මට පොඩ්ඩක් වැඩි කරකර එනවා. ගහන්න බයි කියන්නේ නැහැ. හැබැයි දකින්න අකමැති කියන කරකට මම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ප්ලීස් එක්ක මම යන්නේ කොහේ. Sorry. I'm you. අර සිරාවටම අවුල් මචං මේ වීඩියෝ එක මචං එහෙම උට දිනුදාහම්මද එහෙම කරලා චාටර් මචං හරි අපේ උන් මචං තේරුම් ගන්න බලන්නේ නිකන් විසිල් ගන්නවා අප්‍රියා චාටර් මචං මම මචං මෙතන වීඩියෝ කරවන්න මචං මට සෙට් නෑ මචං අස්නිකයට බැන්නේ එහෙම ජරාවට කරන්න හද නෑ සයන් අයියේ ඔයත් මේ වීඩියෝ එක දකින්න නම් මේ බාන්න එහෙම කරන්න එපා අස්නිකයේ පැත්ත ගන්න අවසානේ මොකද උඩ එහෙම කරේ පව් මචං තමයි එහෙනම් කමෙන්ට් එකක් දාන්න ලයික් එකක් දාන්න ෂෙයා පාරක් දාන්න එහෙනම් මම වීඩියෝ කරන කාටවත් ජයවා PS